දවල්ට කොච්චර hina වෙලා කතා කරන මිනිස්සු හිටියත් ඒ හැම මිනිස්සෙක්ම ටික ටික රැ වෙනකොට ඒ මිනිස්සු ගෙදර ඇවිල්ලා ගෙදර පවුලේ වැඩත් ඔක්කොම කරලා ළමයි ඉන්නවනම් ළමයි බලලා ක්ලාස් යන ළමයි ක්ලාස් ගිහින් පාඩම් කරලා සර්ලගෙන් බැනුම් අහලා ඒත් මිනිස්සුත් එක්ක hina වෙලා කොච්චර කතා කරලා හිටියත් රැ වෙලා නිදාගන්න එන වෙලාවට නේද ඇත්තම මිනිස්සයා Taman ළඟ ඉන්නේ. අන්න ඒ මිනිස්සයා ළඟ කාටවත් කියපු නැති සමහරට කියා ගන්නවත් බැරි කතාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ මගේ කතාව මම ඇත්තටම කිව්වොත් කොහොමද මම ඊට කියන්නේ ඔයගොල්ලන්ට? ඇත්තටම මට හිතුණා කාටවත්ම කියන්න බැරි කතාවක්. එහෙම නැත්නම් මගේ ජීවිතේ මට වැරදිච්ච තැන් අන්න ඒ දේවල් ඔයාලට කියන්න. ඇත්තටම ඒ කියන්නේ තමන්ගේ වැරදි තමන් දන්න මිනිස්සෙක්ට කියනවට වඩා කාවත් අඳුරන්නේ නැති මිනිස්සෙක්ට කියන එක හොඳයි හිතේ හිර කරගෙන ඉන්නවට වඩා. ඇත්තටම කිව්වොත් මම මගේ ජීවිතේ ආපස්සට හැරිලා බැලුවාම මහන්සි විතරයි කියලා මට හිතෙනවා. මම ගොඩක් දේවල් වලට මහන්සි වුණා. අනේ මන්දා. ඇත්තටම අපි මොකක් හොයන්නද මේ මහන්සි වෙන්නේ කියලා මට සමහරලාට හිතෙනවා. ඇත්තටම දැන් රැ වෙලා තින්නේ හරියටම පාන්දර 1:32යි. මට හිතුණා තනි වෙච්ච මගේ මිනිස්සයා මං ගාව දැන් ඉන්නවා කියලා. මගේ ජීවිතේ කොහොමද මං කියන්නේ ඔයාලට? මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ මුකුත් නැහැ. පොඩි වීඩියෝ කෑල්ලක් දානවා එච්චරයි. මොකද මං කැමති නැහැ නිකන් බොරුවට එඩිට් කරලා නිකන් ඇත්ත කතාවක් කියනකොට බොරු දේවල් කියන්න. මගේ ජීවිතේ වැරදිච්ච ලොකුම තැන තමයි ඒ ලෙවල්. මට ඇත්තටම ජීවිතේ ආය ආපස්සට යන්න පුළුවන් නම් මං යන්නේ අනිවාර්යෙන්ම ඒ ලෙවල් පළවෙනි දවසට. එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක තෝරගන්න දවසට. මට වැරදිච්ච ලොකුම තැන තමයි සබ්ජෙක්ට් එක තෝරගන්න එක. මට එකෙන් ඔයාලට කියන්න තියෙන්නේ සමහර එකේ ඔයා මේක කරන්න කියලා. කවදාවත් ඒ දේවල් කරන්න යන්න එපා. ඒක ඒ මිනිස්සුන්ගේ ජීවිතෙන් කියන්නේ. ඔයාගෙන දන්නේ ඔයාම විතරයි. වෙන කවුරුත් ඔයාගෙන දන්නේ නැහැ. හොඳම දේ ඔයා කල්පනා කරන්න ඔයා කවුද වෙන්න ඕනේ කියලා. ඔයා වෙන කවුරුත් වෙන්න යන්න එපා. ඔයාම වෙන්න. ඔයාගේ හිතේ ඉන්න මිනිස්සයා වෙන්න. ඔයා හිතන්න ඔයා මොකද්ද අනාගතයේදී කරන්න ඕනේ කියලා. ඒක මැත්ස්ද, බයෝද, ටෙක්ද ඒවා හිතන්න එපා. ඇත්තටම කිව්වොත් තමන්ගේ අරමුණ එහෙම නැත්නම් ඇත්තම කතාව තමන් ඩොක්ටර් කෙනෙක් වුණත් තමන් ඩොක්ටර් කෙනෙක් වෙන්න අකමැති නම් ඒ ඩොක්ටර් කෙනෙක් වුණා කියලා ඒ මනුස්සයාගේ හිතේ කිසිම සැනසෙල්ලක් නැහැ. සමහර විට ඩොක්ටර් කෙනෙක් වෙන්න හිතපු කෙනෙක් ආසයි චිත්‍ර අඳින්න. ඒ මනුස්සයා සමහර චිත්‍ර අඳින මනුස්සයෙක් ඒවා ඩොක්ටර් කෙනෙක් වань නියමයි කියලා. ඒත් ඇත්තට මේ මනුස්සයාගේ හිතේ තෘප්තියක් නැහැ. ඔයා අනිවාර්යෙන් ඔයා තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක් කරන්න. ඒ වගේම තමයි ඔයා දෙයක් කරනකොට ඒක හිත ඉන්න එපා. ඒක හිතන්න කලින් හැබැයි කරන වෙලාවට පොඩ්ඩක්වත් හිතන්න යන්න එපා. ඒ කලින් හිතපු දේ තමන් හොඳට ප්ලෑන් කරපු දේ ඒ දේ කරන්න. ඒ දේ ගැන තමන්ගේ ප්ලෑන් එක ගැන සැක හිතන්න එපා. ඒ දේ පටන් ගත්තට පස්සේ පටන් ගන්න කලින් 10 වාරයක් වුණත් හිතන්න. එතකොට තව අනිවාර්යයෙන්ම මේ ජීවිතේ තියෙන වටිනාම දේ තමයි ඉවසීම. ඔයාට සමහර විට පොඩක් දේවල් නැති වෙලා ඇත්තේ ඉවසීම නැති හින්දා. මටත් එහෙමයි. ඇත්තටම කියනවා නම් ජීවිතය කියන්නේ මහා ඇත්තට මේක මට හිතෙන විදිහට කොහේරි කවුරුහරි ප්ලෑන් කරපු දෙයක්. සමහර විට තමම ප්ලෑන් කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඔයා නිකන් මෙහෙම හිතන්නකෝ.
මොකක් හරි එක ප්ලෑන් එකක් තියෙනවා. අපි ප්ලෑන් එකට වැටිලා තියෙන්නේ. අපිට පුළුවන් ඒ ප්ලෑන් එක දිගේ යන්න. හැබැයි ඒ ප්ලෑන් එක නෙමෙයි අපේ ජීවිතේ. අපිට ඒ ප්ලෑන් එක දිගේ යනකොට ඔප්ෂන් හම්බෙනවා. ඔයා තෝරගන්න ඔප්ෂන් එකෙන් තමයි ඔයාගේ ජීවිතේ කොයි පැත්තටද යන්නේ කියලා තීරණය කරන්නේ. ඔයාට පැති හම්බෙලා තියෙනවා. ඔයා තෝරගන්න පැත්තත් එක තමයි ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. මිනිස්සු එක කතා කියයි. ඒව සත පහකටවත් ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. මොකද මේ මිනිස්සු කියන්නේ ඒ මිනිස්සුන්ගේ වාසියට. මොකද දවල්ට ඉන්න එක මිනිස්සෙක් රැට ඉන්නේ තව මිනිස්සෙක්. ඒකයි ඇත්තම කතාව. මට මචං ඇත්තටම හිතන දෙයක් තමයි උඹ හිතාගු නිකන් උඹ හොඳට ඉගෙන ගත්තා, සල්ලි හම්බ කළා. ඒත් අන්තිමට මචං මැරෙනවනේ බා. හැබැයි මචං ඒ ජීවිතේ මැරෙනවා තමයි. ඒ මැරුණයි කියලා මැරෙන එක මතක තියාගෙන මැරෙන බව තමන් දැනගෙන ජීවත් වෙන එක තමයි මචං හරි. ඒ කියන්නේ තමන්ගේ ගමන තමන් ඵලයක්. මැරෙනවා කියලා නිකන් ඔහෙ ඉන්න එපා. මැරෙන ටික කාලට හරි මචං ඔබට මොකක් හරි ජීවිතේ තීරුමක් තියෙන්න බෑ. නිකන් හම්බෙච්ච ජීවිතයක් නෙමෙයි මේක. ඒ හින්දා තමන්ට කරන්න පුළුවන් උපරිම දේ කරපන්. හැබැයි හොඳම දේ තමන් මැරෙනවා කියලා දැනගනින්. එහෙම දැනගත්තොත් ඔබට කවදාවත් ඉරිසියාවක් එන්නේ නෑ බා. තේරුණාද? අනිවාර්යෙන්ම මචං හැම දෙයක්ම ඉවසීමෙන් ප්ලෑන් එකක් තියාගෙනම කරන්න ඕනේ දෙයක් තමයි මේ ජීවිතය කියන්නේ මචං. ඔයාගේ ජීවිතේත් මචං අනිවාර්යෙන්ම තව මිනිස්සෙක්ට ගන්න පුළුවන් දෙයක් අනිවාර්යෙන්ම ඇති. ඒ වගේ මචං අර සමහර දේවල් තියෙන්නේ හිතේ තියාගෙන ඉන්න, කාටවත් කියන්න බැරි. කිව්වොත් ඒ මනුස්ස අපිව ජජ් කරයි කියලා හිතන කතාවක් අනිවාර්යෙන් මේ මනුස්සයෙක් ගාව තියෙනවා මචං. අර ඒ වගේ කතාවක් බං. අන්න එහෙම කතාවක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි ඒක අනිත් අයට කියන්න ඕනේ. ඒත් කියන්න තැනක් නැහැ. අපි මෙතන කියමු මේ කතාව. අනිවාර්යෙන්ම මම තව වීඩියෝ ගොඩක් ගේනවා ජීවිතය ගැන. ඇත්තටම අපි මේ මොකද්ද කරන්නේ කියලා. ඔයාගේ එහෙම කාටවත්ම කියන්න බැරි කතාවක් තියෙනවා නම් ඒත් ඒක ඔයාගේ කතාව ඔයාටම අහන්න හිතුණත් කිසිම නමක් ගමක් නැතුව ඔයාගේ කතාව මං Google ෆෝම් එකක් හදලා තියෙනවා. ඒ Google ෆෝම් එක ඔයා කතාවම ටයිප් කරලා දාන්න. ඔයා කැමති නම් අංකයක් දාන්න ස්පෙෂල්. ඔයා විතරක් දාන්න. ඒතර මං ඒ අංකේ දාලා වීඩියෝ එකේ කතාව කියන්න. එහෙනම් අදට සමුගමු මචං. සුබ ජීවිතයක්, සුබ අනාගතයක්, ඉවසීමෙන් ජීවත් වෙන්න.